අද අපි රසම රස සියඹලා චට්නියක් හදමු. ඇට ඉවත් කරගත් සියඹලා, කෑලි මිරිස්, රස අණුව ලුණු කුඩු, රස අණුව සීනි, රතු මිරිස් කුඩු ස්වල්පයක්. වතුර ටිකක් ඕන. සියඹලා ටික බ්ලෙන්ඩර් ජාරයකට දාලා වතුර ටික ටික එකතු කරලා හොඳින් ක්‍රීම් එකක් වෙනකන් අඹර ගන්න. දැන් අපි සියඹලා ටික හොඳින් පෙරා ගන්න ඕනේ. ඇට හේවිවත් වෙනකන් හොඳට හොඳට කලවම් කරන්න. දැන් අපි වතුර දාන්න නැතුව මිටියට වතුර ටික අඩු වෙනකන් හිඳෙනකන් හොඳින් අපි මිශ්‍ර කරගමු. දැන් අපි සීනි ටික එකතු කරගමු. සීනි ටික එකතු කරගත්තට පස්සේ දැන් බලන්න සියඹලා ටික තද පැහැයකට හැරෙනවා. දැන් අපි ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් අවශ්‍ය පමණට රස අණුව එකතු කරගන්න. මේ වගේ ඇඟිල්ලෙන් ඉරක් ඇඳහම එකතු වෙන්නේ නැත්නම් ඒක තමයි මේ චට්නි එකේ හරි පදම. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. හැමෝටම සුබ දවසක්.